හායාලුවනේ අයිබෝන් කියල පිළිගන්නවා ටිප්ස් බයි තරද මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ මගේ YouTube channel එකෙන් කරන අප්වර්ක් වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද හරියටම ප්‍රොජෙක්ට් කැටලොග් එකක් ඔයාගේ අප්වර්ක් ප්‍රොෆයිල් එකේ පබ්ලිෂ් කරගන්න කියලා. ඉතින් මොකද්ද මේ ප්‍රොජෙක්ට් කැටලොග් කියන්නේ? අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයා අප්වර්ක් එකේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට සර්විස් එකක් සෙල් කරද්දී ඔයාට අනිවාර්යයෙන්ම මේ ප්‍රොජෙක්ට් කැටලොග් කියන එක භාවිතා කරන්න වෙනවා. ඔයා Fiverr එකේ වැඩ කරලා තියෙනවා නම් ඔයා freelancer.com එකේ වැඩ කරලා තියෙනවා නම් ඔයා මේ gig කියන වචන වලට අහලා පුරුදු ඇති. Fiverr එකේ නම් අපි gig එකක් පබ්ලිෂ් කරාම ඒක හරහා තමයි අපිට orders එන්නේ. ඉතින් මේකත් ඒ හා සමානයි. අප්වර්ක් එකට ආවට පස්සේ ඒක කැටලොග් එකක් වෙනවා. ඒකට අපි කියනවා ප්‍රොජෙක්ට් කැටලොග් එකක් කියලා. ඉතින් මේක තමයි සරලවම කිව්වොත් එහෙම Fiverr එකේ තියෙනවා gig අප්වර්ක් එකේ තියෙනවා ප්‍රොජෙක්ට් කැටලොග්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ කොහොමද හරියටම ප්‍රොජෙක්ට් කැටලොග් එකක් සෙටප් කරගන්නේ කියලා. ඒකට හරියටම ගැලපෙන thumbnail හදන්නේ කොහොමද? ඒකට වීඩියෝස් දාන්නේ කොහොමද? ඒකේ description එක හරියටම ලියාගන්නේ කොහොමද? ඒ වගේම price packages අපි හරියටම දාගන්නේ කොහොමද වගේ සැලකිය යුතු ගොඩාක් දේවල් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් එහෙනම් අපි යමු ස්ක්‍රීන් රෙකෝඩ් එකට. හරි. ඉතින් අපි අප්වර්ක් සයිට් එකට ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. හරි. ඉතින් අපි අපේ ප්‍රොජෙක්ට් කැටලොග් එක හදන්න කලින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒකට අවශ්‍ය තොරතුර හොයාගන්න පොඩි රිසර්ච්චයක් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අප්වර්ක් සයිට් එකේ අපි කරන සර්විස් එකම තව කට්ටිය ප්‍රොජෙක්ට් කැටලොග් විදියට ලිස්ට් කරලා තියෙනවා. ඉතින් එයාලගේ ඒ ගිග්ස් වලට එහෙම නැත්නම් ඒ කැටලොග් වලට ගිහිල්ලා බලන්න ඕනේ එයා දාලා තියෙන ටයිටල්ස් මොනවද, ඩිස්ක්‍රිප්ෂන් මොන වගේද, එතකොට එයාලගේ ගිග් ඉමේජස්, ගිග් වීඩියෝස් මොන වගේද කියලා අපි බලලා අපි පොඩි අයිඩියා එකක් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක පාර්ට් දෙකකට කැඩෙනවා. පළවෙනි පාර්ට් එකේදී අපි රිසර්ච් පාර්ට් එක කරමු. ඊළඟට අපි ප්‍රොජෙක්ට් කැටලොග් එක හදන්න පටන් ගමු. ඉතින් රිසර්ච් එක කරන්න අපි ඉස්සෙල්ලාම අපි දාන්න යන කැටලොග් එක ටයිටල් එක අපි සර්ච් කරගන්න ඕනේ. කියන්නේ ඔයා හිතන්න ඔයා ලෝගෝ ඩිසයින් වලට අලුතෙන් කැටලොග් එකක් දාන්න යනවා නම් ඔයා මෙතන සර්ච් කරන්න ඕනේ ලෝගෝ ඩිසයින් කියලා. ඉතින් මෙතන සර්ච් කරද්දිත් ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මෙතන ලෝගෝ ඩිසයින් කියලා නිකම්ම සර්ච් කරොත් එහෙනම් මෙතන මේ ඔයාලට පේන ජොබ් එකක් තමයි සර්ච් රිසල්ට් වල පේන්නේ. ඉතින් අපි මෙතන මේ drop down icon එක ක්ලික් කරලා මෙතනින් jobs talents project කියන තුනෙන් මෙන්න මේ projects කියන එක තෝරගන්න ඕනේ. මේ talent කියන්නේ talent කියන එක දීලා ලෝගෝ ඩිසයින් කියලා සර්ච් කරලා આવොත් එහෙම සර්ච් රිසල්ට් වල එන්නේ ලෝගෝ ඩිසයින් කරන ඩිසයිනර්ස් ලාගේ ලිස්ට් එකක්. ඒක තමයි මේ ටැලන්ට් කියලා කියන්නේ. ඒතකොට ප්‍රොජෙක්ට්ස් කියන එකෙන් එන්නේ ලෝගෝ ඩිසයින් කියලා සර්ච් කරොත් එහෙම ලෝගෝ ඩිසයින් වලට තියෙන ගිග්ස් තමයි එන්නේ. කියන්නේ කැටලොග්ස් ලිස්ට් එකක් තමයි එන්නේ. අපි නිකන් Fiverr එකේ උදාහරණයක් විතර ගත්තොත් Fiverr එකේ ලෝගෝ ඩිසයින් කියලා සර්ච් කරලා පස්සේ කෙලින්ම ගිග්ස් ටිකක් නේ අපිට පෙන්නන්නේ. අන්න ඒ විදිහ එකක් තමයි මේ ප්‍රොජෙක්ට්ස් කියන්නේ. ඉතින් මෙතන මේ ප්‍රොජෙක්ට් කියන එක සිලෙක්ට් කරලා මම මෙතන ගහනවා දැන් මම දාන්න යන කැටලොග් එක YouTube cash cow video editing වලට ඒ කියන්නේ YouTube video editing වලට. ඉතින් මම මෙතන සර්ච් කරගන්නවා YouTube cash cow editor කියලා සර්ච් කරනවා. ඉතින් සර්ච් කරාට පස්සේ මේ වගේ සර්ච් රිසල්ට්ස් කිහිපයක් තමයි අපිට පෙන්නන්නේ. ඉතින් ඔයාලට පේනද මෙතන ප්‍රොජෙක්ට්ස් 217ක් මෙන්න මේ කීවර්ඩ් එකට ලිස්ට් වෙලා තියෙනවා. අපි මෙතන වීඩියෝ එඩිටර් කියලා ගහලා බලමු. ඉතින් ඒ රිසල්ට් එකම තමයි පෙන්නන්නේ. ඉතින් අපි මේක මෙහෙම කොපි කරගෙන ගිහලා මම ඔයාලට පොඩ්ඩක් උදාහරණයක් විදිහට පෙන්නන්න. ඉතින් මම මෙන්න මේ කීවර්ඩ් එකම කොපි කරගෙන Fiverr එකට ගිහිල්ලා සර්ච් කරලත් බලනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කොහොමද තියෙන කම්පිටිෂන් එක කියලා මේ Fiverr එක සහ Upwork එක අතර මේ Fiverr එක සහ Upwork කියන සයිට් එක අතරේ අපි දාන්න යන සර්විස් එකට. ඉතින් මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ අපට බලාගන්න පුළුවන් සර්ච් රිසල්ට් වල පෙන්නනවා YouTube cash cow video editor කියන කීවර්ඩ් එකට 11000 plus රිසල්ට්ස් පෙන්නනවා. ඉතින් අපට Upwork එකේ මෙතන පෙන්නුවේ 217. ඉතින් එතනදීම ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර low competition එකක්ද මේ Upwork site එකේ තියෙන්නේ කියලා. ඉතින් මම දන්නේ ගොඩක් කට්ටිය තාමත් Upwork එකට ඇයි එන්නේ නැත්තේ කියලා. ඉතින් මේක සමහරක් තැන්වලදී වෙනස් වෙනවා. මම කොයි වෙලාවකවත් Upwork එකට වඩා Fiverr හොඳයි කියනවත් Fiverr එකට වඩා Upwork එක හොඳයි කියනවත් යන්නේ දෙක කම්පෙයාර් කරන්න බැරි සයිට් දෙකම හොඳයි කියලා තමයි මගේ මතය තියෙන්නේ. මොකද මම දෙකේම වැඩ කරන නිසා. ඉතින් මම ඔයාලට අමතර දැනුමක් විදිහට තමයි ඒක පොඩ්ඩක් කිව්වේ. ඉතින් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ සර්ච් රිසල්ට් එකේ එන ගිග්ස් එහෙම නැත්නම් කැටලොග් කීපයක් සිලෙක්ට් කරගෙන ඒ වගේ ටයිටල්ස් සහ ඒ වගේ ඩීටේල්ස් අධ්‍යයනය කරන එක තමයි කරන්න ඕනේ. ඉතින් මම මෙතනින් කැටලොග් කීපයක් සිලෙක්ට් කරගන්නවා. එතනදී ඔයාලා මෙතන බලන්න පුළුවන් නම් පළවෙනි 10 හෝ 12 අතර තියෙන ගිග්ස් ටිකක් තෝරගන්න. ඒකත් top rated හෝ top rated plus වගේ sellers ලගේ කැටලොග් තෝරගන්න. ඉතින් මෙතන අපිට ඉස්සෙල්ලාම බලන් යද්දී ඔයා මෙතන බලන්න මෙයාගේ මේ ඕඩර්ස් කීයක් කම්ප්ලීට් කරලා තියෙනවද කියලා. මම මෙතන එයාගේ රේටින් එකට එහා පැත්තෙන් තියෙනවා එයා ඕඩර්ස් කීයක් මේ ගිග් එකෙන් කරලා තියෙනවද කියලා. Fiverr එකේ වගේම Fiverr එකෙත් ඔයාලට ගියාට පස්සේ මේ
මේ වගේ රේටිං එකට එහා පැත්තේ යා කම්ප්ලීට් කරපු ප්‍රොජෙක්ට්ස් ගන්න බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක සිලෙට් කරනවා. සිලෙට් කළ මම ඕපන් කරගන්නවා. මට මෙන්න මේකත් හොඳයි කියලා හිතෙනවා. ඒ වුණාට යා අප්වර්ක් එක ඇතුලේ සෙලර් බැජ් එකක් තාම යාට හම්බෙලා නැහැ. යා තාම රයිසින් ටැලන්ට් වල තමයි ඉන්නේ. ඉතින් මම කෝකටත් කියලා මං කලින් මේ විදියට හොඳ කැටලොග් ටිකක් තෝරගෙන සිලෙට් කරගත්තා වලට පෙන්වන්න ඕන හින්දා ඉතින් ඒ ටික මේ විදිහට ටැබ්ස් විදියට තියෙනවා. මෙතන 2යි 4යි 6ක් මම ඕපන් කරගෙන තියෙනවා. ඉතින් මේ 6 අපි වෙන වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න අපිට ලේසිම ක්‍රමයක් තමයි Excel sheet එකක් හදාගෙන ඒකට මේ details ටික enter කරලා එතනින් අපිට දාලා idea එකක් ගන්න පුළුවන් මොන වගේ titles ද keywords ද වැඩ කරන්න කියලා. එහෙම නැත්නම් අපිට ඒ ටික කෙලින්ම copy paste කරලා ChatGPT ට එයාගෙන් අහන්න පුළුවන් මොකද්ද මේකෙන් bestම keyword එක එහෙම නැත්නම් title එක කියලා. ඉතින් මම මෙන්න මේ වගේ පොඩ්ඩක් බලනවා. අපි පොඩ්ඩක් ටයිම් එක අරගෙන මේවා අධ්‍යයනය කරගෙන යමු. ඊට පස්සේ මෙතන උඩින්ම තියෙනවා වීඩියෝ ඇන් ඕඩියෝ කියන මේන් කැටගරි එක ඇතුලේ වීඩියෝ ප්‍රොඩක්ෂන් ඇන් එඩිටිං කියන සබ් කැටගරි එක යටතේ තවත් සබ් කැටගරි එකකට බෙදලා තියෙනවා වීඩියෝ එඩිටිං කියලා. ඒක තමයි මේ ගිග් එක රෑන්ක් වෙලා තියෙන කැටගරි එක. ඊට පස්සේ අපිට ගිග් එකේ එහෙම නැත්නම් කැටලොග් එකේ ටයිටල් එක තියෙනවා. මේන් ටයිටල් එක මෙතන තියෙනවා you will get video editor for YouTube automation channel and faceless cash cow video. ඉතින් මේක හරියම ස්ට්‍රෝං ටයිටල් එකක්. මෙතන ගොඩාක් keywords තියෙනවා සහ ක්ලයින්ට් කෙනෙක් ඇවිල්ලා YouTube සම්බන්ධව සර්ච් කරන හැම කීවර්ඩ් එකම වගේ මෙතන තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ෆ්‍රීලාන්සර්ගේ නම තියෙනවා, එයාගේ රේටින්ග්ස් තියෙනවා 4.7ක. ඒ වගේම 135ක් රිවිව්ස් තියෙනවා. ඒ කියන්නේ 135ක් රිවිව්ස් තියෙනවා කියන්නේ මෙයා ඕඩර්ස් 150ක් 60ක් 200ක් ආසන්නයෙන් සමහරට කරලා ඇති. මොකද 5 එකේ වගේමයි අප්වර්ක් එකෙත් ජොබ් එක කම්පීට් කරන හැම ක්ලයින්ට්ම ෆ්‍රීලාන්සර්ට රිවිව් එකක් දෙන්නේ නැහැ. ඉතින් මෙයා টොප් රේටඩ් ප්ලස් සෙලර් කෙනෙක්. ඊට පස්සේ ආවට පස්සේ මෙතන මේන් ගිග් ඉමේජ් එක තියෙනවා. මේක තමයි ප්‍රධානම ඉමේජ් එක. මේක තමයි ඉස්සෙල්ලාම ක්ලයින්ට් කෙනෙක්ට පේන්නේ. ඉතින් මේක හොඳට අයි කැචින් විදිහට අපි හදා ගන්න ඕනේ. ඒ ගැන මම වීඩියෝ එක ඉස්සරහදී කතා කරනවා. ඊට පස්සේ තියෙනවා ගිග් වීඩියෝ එකක් දාලා He is the best video editor. He created an amazing video edit. He will do ඉතින් මෙතනදී මම දැක්ක ගොඩාක් කැචි ගොඩාක් සිත් අද ගන්නා සුළු අයිටමයක් මෙයා මේයාගේ ගිග් වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ෆ්‍රීලාන්සර් එයා වැඩ කරපු ක්ලයින්ට් ලගෙන් ෆීඩ්බැක් වීඩියෝ එකක් ඉල්ලගෙන දෙනවා. මේ තියෙන වීඩියෝස් ඔයාලට පේනවා ඇති. Dizan. He is the best video editor. He created an ඉතින් මේ වගේ තියෙද්දි ගොඩාක්ම ඉතින් මේක මාරයි. මම කියන්නේ මටත් මේ වගේ එකක් කරගන්න තිබුණා මගේ ගිග් එකට අනිවාර්යෙන් මම කරගන්නවා. ඉතින් මටත් අයිඩියා එකක් ආවා. මමත් මගේ පර්මනන්ට් වැඩ කරන ක්ලයින්ට්ලාට එක්ක කතා කරලා මේ වගේ ෆීඩ්බැක් වීඩියෝ එකක් ඉල්ලගත්තා නම් මට තව අලුතෙන් කැටලොග් එකක් ඕපන් කරලා මේ වගේ වීඩියෝ එකක් හදලා දාන්න පුළුවන්. එහෙනම් මට හිතෙනවා සට ගාලා ඕඩර්ස් ගලාගෙන එන්න පටන් ගන්නේ. මොකද මේක බලන ක්ලයින්ට් කෙනෙක්ට අනිවාර්යයෙන්ම ට්‍රස්ට් එකක් බිල්ඩ් වෙනවා මේ ගිග් එක සහ මේ ෆ්‍රීලාන්සර් ගැන. ඉතින් මේක ට්‍රස්ට් වර්තිනේ. මේවා මට පේන විදිහට AI නෙවෙයි මට පේන විදිහට He's very punctual. සමහරට බොරුවට රවට්ටලා AI වීඩියෝ වගේ මෙතන දාන්නත් පුළුවන්. මම කියන්නේ ඒක නෙවෙයි. ඉතින් මේ ගිග් වීඩියෝ එක හරිම හොඳ ගිග් වීඩියෝ එකක්. එයා කරපු සාම්පල්ස් එයා මේ ගිග් එකේ වම් පැත්තෙන් යනවා. ඒ වගේම ක්ලයින්ට්ස්ලා එයාට දීපු රිවිව්ස් මේ පැත්තෙන් යනවා. මේ තියෙන්නේ රිවිව්ස්. එයා කරපු අප්වර්ක් එක හරහා ගත්තු රිවිව්ස්. ඉතින් ඒවා දාලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ෆ්‍රීලාන්සර් টොප් රේටඩ් ප්ලස් ෆ්‍රීලාන්සර් කියන්නේ টොප් රේටඩ් නෙවෙයි টොප් රේටඩ් ප්ලස්. ඒ කියන්නේ 5 එකේ ගත්තොත් එහෙම 5 එකේ තියෙන টොප් රේටඩ් ප්ලස් කියලා. ඒ වගේ ලෙවල් එකේ සෙලර් කෙනෙක්. ඉතින් අපිට මුලදීම ගිග් වීඩියෝ එකක් දාද්දි මේ වගේ රිවිව්ස් අපිට දාගන්න බෑ. ඒක ඇත්ත. මම පිළිගන්නවා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයා සාමාන්‍යයෙන් පිටරට ක්ලයින්ට්ස්ලා දෙතුන් දෙනෙක් එක්ක සමහරට 5 එකේ වැඩ කරලා ඇති. සමහරට වෙනම අවුට්සෝසර්ස් වැඩ කරලා ඇති. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා නම් ඒ වගේ ක්ලයින්ට් ලගෙන් අර වගේ ෆීඩ්බැක් වීඩියෝ එකක් ඉල්ල ගන්න මේ වගේ වීඩියෝ එකකට ඇතුළත් කරනවා නම් ඉතාමත් හොඳයි. ඉතින් මම මේ වීඩියෝ එකක් හදන විදිහත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ මෙයාගේ මේ කැටලොග් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. ඊට පස්සේ සර්විස් ඩීටේල්ස් ටික තියෙනවා. පැකේජස් තුනත් එක්ක මේ තියෙන පැකේජස් තුන ස්ටාර්ටර්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් ඇඩ්වාන්ස්. $30කින් $50කින් සහ $70කින් තමයි මෙයා පැකේජ් තුන මෙයා ඉෂුව කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ පැකේජස් වලට අදාළ ඩීටේල්ස් මෙන්න මෙතන තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේ ඊළඟ පාර්ට් එකේදී මේ හැම දෙයක්ම ෆිල් කරලා අපිත් මේ වගේම කැටලොග් එකක් හදා ගන්න යනවා. එතකොට අප්වර්ක් එකේ ඉන්න ක්ලයන්ට්ට අපේ මේ කැටලොග් එක දැකලා අපට ඕඩරයක් දාන්න පුළුවන්. ඊට පස්සේ තව පල්ලෙහාට ගියට පස්සේ මෙතන පෝර්ට්ෆෝලියෝ කියලා එකක් තියෙනවා. ඉතින් මේ පෝර්ට්ෆෝලියෝ කියන එක ගැන මගේ ප්ලේලිස්ට් එකේ මම වෙනම වීඩියෝ එකක් වෙන් කරලා තියෙනවා කොහොමද මේ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ ෆ්‍රීලාන්සර්ස් අනුව මෙයා පෝර්ට්ෆෝලියෝ ගොඩක් මේකේ ලින්ක් කරලා තියෙනවා.
පබ්ලිෂ් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ෆ්‍රීලාන්සර්ගේ රිවිව් බලා ගන්න පුළුවන්. එයාට 4 star review 15ක් තියෙනවා. මේ 135 review හැදලා තියෙන්නේ මෙන්න මේ වගේ එකතුවෙන්. එයාට 1 star negative review එකක් තියෙනවා. 2 star negative review දෙකක් තියෙනවා. ඒ වගේ තමයි මෙතන යාගේ review හැදලා තියෙන්නේ. ඉතින් මේ details තමයි අපිට බලා ගන්න පුළුවන් project catalog එක පල්ලෙහාට ආවට පස්සේ. ඉතින් ඊට පස්සේ ෆ්‍රීලාන්සර්ගේ details ටික තියෙනවා. ඒ වගේ 5 එකේ වගේම තමයි project catalog එක පල්ලෙහාට ආවම ඔය details ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ හැම catalog එකකම ඒ details ටික තියෙනවා. ඉතින් මම දැන් කරන්නේ ඉස්සෙල්ලාම අපි මෙන්න මේ තෝරගත්ත catalog 6 title ටික copy paste කරගන්නවා මගේ Excel sheet එකට. ඉතින් මම මේ විදියට ටයිටල්ස් ටික කොපි කරගත්ත මම තෝරගත්ත කැටලොග්ස් ටිකේ. ඉතින් මම මෙතන කීවර්ඩ්ස් කියලා දාලා තියෙනවා. ඉතින් කීවර්ඩ්ස් කියලා දාලා තියෙන මම මේ Excel sheet එක use කරන්නේ 5 එකේ gig එකක් publish කරද්දි කරන research එකට. ඉතින් keywords කියන එක අපි අයින් කරගමු. මොකද අපට Upwork එකේ catalog එකකදී අපිට මෙතන මේ catalog එකට use කරපු keyword බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම අපේ keyword එක අයින් කරලා SEO keywords ටිකක් සර්ච් කරගන්න. ඉතින් SEO keywords කියන්නේ දැන් මම ඉස්සෙල්ලා ඔයාලට search result වල පෙන්නුවා. මෙන්න මෙතන YouTube cash cow video editor. එතන 217යි. ඉතින් මම මෙන්න මෙතන ඒකත් මම දාගන්නවා අපේ catalog එකේ main keyword එක හොයාගන්න. තමයි අපි මේ විදියට research එක කරන්නේ. එතන දාගන්න ඊට පස්සේ search result කීයක් තිබ්බද ඒ keyword එකට අදාළව search result 217යි. 217 අපි තව keywords ටිකක් search කරලා බලමු. ඊට පස්සේ අපි බලමු YouTube video editor කියලා search කරලා. එතකොට අපිට පෙන්වනවා 10090ක්. අපි ඒකත් type කරගමු. ඊට පස්සේ අපි බලමු YouTube automation 3345යි. ඊට පස්සේ අපි ගහමු cash cow video editor 249යි. YouTube automation 119 YouTube automation cash cow video editor කියන tag එකට 119යි search result පෙන්නන්නේ. ඉතින් ඒක හොඳ search keyword එකක්. අපි තව එකක් නෑ අපිට මේ ටික දැනට ඇති. ඉතින් ඔයාලා මේ වගේ related වෙන තව ගොඩාක් keywords මෙතන search කළා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැත්නම් මම මෙන්න මෙතන මට හිතිලා තමයි ඒ කියන්නේ මම හිතලා තමයි මෙතන search කරගෙන ගියේ. ඉතින් ඔයාට මේ keywords ඔයාලට search කරන්න තේරෙන්නේ නැත්නම් ඔයා publish කරන්න බලාපොරොත්තු වෙන catalog එක තියෙනවානේ. ඒ catalog එකේ දැන් ඔයාලට හිතනවා නම් මම publish කරන්න බලාපොරොත්තු වෙන YouTube thumbnail design ගැන කියලා ඔයා ChatGPT එකට කියන්න මම YouTube thumbnail design කරන්න gig එකක් දාන්න බලාපොරොත්තු වෙන Upwork එකේ. ඉතින් ඒක search කරන්න මට search result keywords 10ක් දෙන්න කියලා search දුන්නට පස්සේ ChatGPT වට එක අරගෙන දෙත. එතකොට එකින් එක මෙතන මේ විදිහට මම ඉස්සලා කරා වගේ search කරලා බලලා මෙතනින් වාගේ search result එක මෙන්න මේ sheet එකට දාගන්න. ඉතින් මේ Excel sheet එකත් මම ඔයාලට description එකේ දාලා තියන download කරගන්න. එතකොට ඔයාලට ඒක open කරලා ඒකට copy paste කරගන්න ලේසි. හරි. ඉතින් අපිට දැනට ඕන කරන details ටික මෙතන හම්බෙලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් මෙතන බලමු මේ copy කරගත්තු details ටිකෙන් idea එකක් ගන්න. ChatGPT මේ වෙලාවේ use කරන්නේ නැහැ. මම පොඩ්ඩක් හොඳට කියවලා බලලා මෙතනින් හොඳ එකක් තෝරගන්නවා. ඉතින් මට හිතට මල්ලන එක තමයි මෙන්න මේ උඩින්ම තියෙනවා I will get video editor for YouTube automation channel and faceless cash cow video. I will get professional cash cow faceless ඒ විදිහට තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ title එක මට හොඳයි කියලා හිතෙනවා. මම මේකම ගන්නවා copy කරලා. ඉතින් ඔයාලට මේකේ පොඩ්ඩක් වචනයක් වගේ වෙනස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එකම title එක තියලා තියනකොට ඒකත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. අපි මෙතන දාමු YouTube automation videos කියලා. හරි. ඉතින් මම මෙන්න මේක copy කරගන්නවා. ඉතින් මම මේක මෙතනදී highlight කරගන්නවා. හරි. ඊට පස්සේ අපි main keyword එක ගත්තොත් එහෙනම් අපිට මෙන්න මේක තමයි ගන්න පුළුවන්. මොකද low competition එකක් තියෙන keyword එක හින්දා. හරි. ඉතින් අපි දැනට අපේ මේ ටික හදාගෙන ඉවරලා අපි පොඩ්ඩක් description එක පැත්තට ගිහිල්ලා බලමු. මේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ මේ catalog එකේ description එක ගොඩාක් short වෙන තරමට short and clean වෙන තරමට ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ අපි පොඩ්ඩක් හැම එකකම වගේ click කරලා බලමු ඉස්සෙල්ලාම eye catch වෙන්නේ මොන description එකද කියලා short and clean විදියට. ඉතින් මේ ඔයාලට පේනවා ඇති හරියම short. ඉතින් client කෙනෙක්ට ආවට පස්සේ කියවන්න ලේසි. ඒ වුණාට මම මේක මෙතනදී recommend කරන්නේ නැහැ. ඔයාගේ fresh gig එක හින්දා ඔයා පොඩ්ඩක් details ඇතුව ඔයාගේ gig එක විස්තර කරන්න.
හරි ඉතින් මෙන්න මේක හොඳයි කියලා මට හිතෙනවා මම අනිත් එකත් බලනවා අපි සිලෙක්ට් කරගත්ත gigs වලින් ඒකත් හොඳයි ඒ වුණාට ඒකට වඩා මට හිතට අල්ලලා මෙන්න මේක මෙතන තියෙනවා hey there very happy that you got time to check out my gig මම කියලා එයා කියාගෙන යනවා එයා ඊට පස්සේ එයාගේ ඔෆර් කරන ඒවා ටික මෙතන කියලා තියෙනවා රික්වයර්මන්ට්ස් ටික දාලා තියෙනවා හරිම පැහැදිලි ඉතින් මම මෙන්න මේක කොපි කරගන්නවා මම මේක පොඩ්ඩක් මාක් කරගෙන තියාගන්නම් අපි ප්‍රොජෙක්ට් කැටලොග් එක හදද්දි ඩිස්ක්‍රිප්ෂන් එක ලියන පාර්ට් එකේදී මම මේක මෙහෙම කොපි කරලා මේක එඩිට් කරලා chat gpt එකට දාලා අපේ විදිහට හදාගමු හරි දැන් අපි අපේ රිසර්ච් පාර්ට් එක මෙතනින් ඉවරයි ඉතින් දැන් අපි යමු එහෙනම් අපි කැටලොග් එක හදන පාර්ට් එකට හරි ඉතින් අපි දැන් යමු අපේ කැටලොග් එක හදාගන්න ඉතින් ඔයාලගේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා ඔයාලගේ ප්‍රොෆයිල් එකට එන්න ඔයාලගේ ප්‍රොෆයිල් එකට ආවට පස්සේ එතනින් කෙලින්ම ප්‍රොෆයිල් එක පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යද්දි ඔයාට කැටලොග් එකක් හදන්න තියෙන තැන හම්බෙනවා හරි your project catalog මෙන්න මෙතනින් තමයි අපේ catalog add කරගන්න ඊට පස්සේ manage projects වලට යනවා ඊට පස්සේ create project කියන එක දෙන්න පුළුවන් ඉතින් මම මෙන්න මෙතනින් create and manage your service කියලා තියෙන එකේ මම මෙතන create project කියන එක දෙනවා හරි ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයා 5 එකේ වැඩ කරලා තියෙනවා නම් 5 එකේ gig එක publish කරලා තියෙනවා නම් ඔයාට ඒහා සිමිල ඉන්ටර්ෆේස් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන් 5 එකේ gig එකක් දාන්න යද්දිත් මේ ස්ටෙප් ටිකම අපිට බලා ගන්න පුළුවන් හරි දැන් අපි පියවරෙන් පියවර හිමීට මේක කරගෙන යමු වීඩියෝ එක ටිකක් දිග වෙයි ඒ වුණාට මේක තමයි මගේ වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකේ Upwork ගැන කතා කරන වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකේ වැදගත්ම වීඩියෝ එක ඉතින් අපිට Upwork එක හරහා මුදල් හොයන්න ඕන නම් මේ ප්‍රොජෙක්ට් කැටලොග් එක පබ්ලිෂ් කරන්න වෙනවා ඉතින් ඒක කරන හැටි හරියටම කියලා දෙන වීඩියෝ එක තමයි මේ ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු අපි ටයිටල් එක අපි මෙතන ටයිප් කරගමු අපි දැනටවත් අපේ ටයිටල් එක මෙතන තියෙනවා ඉතින් මේකෙදි අපිට ඇඩ්වාන්ටේජ් එක තමයි අපි මේ කැටලොග් එක හදන්න අවශ්‍ය ඩීටේල්ස් ඔක්කොම කලින් අපි රිසර්ච් කරලා හොයාගෙන තියෙන්නේ මෙතන ගැලරි ඔප්ෂන් එකට යද්දි ගැලරි ඔප්ෂන් එකේදී ෆොටෝ එකක් වීඩියෝ එකක් එඩ් කරගන්න පුළුවන් සහ PDF එකක් ඉතින් ඒ ටික මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඒ ටික කලින් රෙඩි කරගන්න තියෙන එක හොඳයි ඒ වුණාට මම මේ වීඩියෝ එකේදී ඒ පාර්ට් එකට ගියාට පස්සේ කොහොමද ෆොටෝ එකක් වීඩියෝ එකක් සහ PDF එකක් හදන විදිහ එතනදී කියලා දෙන්නම් ඉතින් ටයිටල් එක මං කෙලින්ම පේස්ට් කරනවා මෙතනට සමාව වෙන්න sorry මේක සර්ච් කරනවා you will get කියන එකත් එක්කම ඇවිල්ලා තියෙනවා මම මෙතන අයින් කරනවා ඒක I think අපිට කැරක්ටර් 75ක ටයිටල් එකක් යූස් කරන්න පුළුවන් මේ කැරක්ටර් 75න් මං කැරක්ටර් 72ක්ම යූස් කරලා තියෙනවා හොඳයි ඔයා පුළුවන් නම් 70ක් 75 අතර ගාණක් මම මේ ටයිටල් එකට යූස් කරන්න හරි ඊට පස්සේ කැටගරි එක මේ ටයිටල් එක දුන්න ගමන් එයා ඔටෝම අපි මෙතනින් හදා ගන්නවා අපි බලමු මෙතනින් මොකක්ද තියෙන්නේ කියලා අපි ඉස්සෙල්ලාම අපි මේ ටයිටල් එක ගත්තේ මෙන්න මේ gig එකෙන් එයාගේ තියෙන audio and video production and editing අපි ඒකම මෙතන තියනවාද කියලා බලමු හරි ඉතින් ඒක මෙතන නැහැ අපි මෙන්න මෙතන තියෙන browse all categories කියලා select a category මෙතන දාමු video editing කියලා search කරගමු නෑ මෙතන තියෙන video and audio හරි ඊට පස්සේ මෙතන තිබ්බේ මොකද්ද video production and editing කියලා search කරමු ඉතින් video editing කියන එකම දෙමු හරි ඊට පස්සේ project attributes කියලා අහනවා ඒ කියන්නේ අපි දැන් මෙතන දුන්නානේ අපි video and audio යටතේ video editing කියන sub category එකේදී අපි කරන videos තමයි මෙතනින් අහන්නේ. ඒ කියන්නේ video editing වලදී ගොඩාක් දේවල් තියෙනවානේ. අපිට YouTube video edit කරන්න පුළුවන්, vlogs edit කරන්න පුළුවන්, social media videos එකින් ඔකේ ගොඩාක් types video අපිට edit කරන්න පුළුවන්. ඉතින් ඒවා තමයි මෙතනින් අහන්නේ. මෙතනින් අපිට එකකට වඩා select කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම හදනවා. ඉතින් මේ gig එකේදී මට හදන්න පුළුවන් ඒවා විතරක් මෙතන select කරගන්නවා. මට මෙතන කියලා තියෙනවා video type එකක් select කරන්න කියලා. ඉතින් මම මෙතන මට ගැලපෙනම කරන්න පුළුවන් වැඩියෙන්ම කරන්න පුළුවන් මම මෙතන තෝරගන්නවා. හරි. ඉතින් මට මෙතන මේ explainer video කියන එක සහ travel video කියන එක select කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන other type video කියන එක දෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා tags දාන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම ඔයාලට 5 gig එකක් අරන් පෙන්නන්නම්. මෙන්න මේ gig එකට යනවා. 5 gig එකට ගියාට පස්සේ අපිට ඒ gig එකට අදාළ keywords 5ක් වගේ උපරිම දාන්න පුළුවන් 5 එකේ නම් ඉතින් මම ඔයාලට පෙන්නන්න 5 එකේ කොතනද තියෙන්නේ කියලා ඒවා. ඉතින් ඔයාලට මේ වෙනවා related tags කියලා මෙතන keywords 5ක් තියෙනවා. ඉතින් අපිට ඒ option එකම මේ search tag වලින් Upwork එකේ දාගන්න පුළුවන්. ඉතින් මම එතන select කරගත්ත gig එකේ තියෙන ඒවා ටිකම මම copy කරගෙන මෙතනට දාගන්නම්. automated cash cow. අපි බලමු සමහරක් keywords
මේ අපෝක් සයිට් එක සපෝට් කරන්න නැහැ. අපි ටයිප් කරමු. හරි අපි ටයිප් කරගෙන යම් මෙනුවලි YouTube automation. ඉතින් මෙන්න මේ කීවර්ඩ්ස් පහ මම මෙතනදි පාවිච්චි කරනවා. ඉතින් හරි අපේ පළවෙනි පේජ් එකේ මේවා ටික අපි කරලා ඉවරයි. හරි ඉතින් මම මෙතන save and continue කියන එක දෙනවා. හරි ඊට පස්සේ අපේ ඊළඟ ස්ටෙප් එක වැදගත් ස්ටෙප් එක price and scope. මේකේ තමයි අපේ ප්‍රොජෙක්ට් කැටලොග් එකට අදාළ ප්‍රයිසිං තීරණය කරන්න තියෙන. ඒ කියන්නේ අපිට මෙතන පැකේජස් තුනක් දීලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට එක පැකේජ් එකක් විතරක් දෙන්න ඕන නම් මෙතන මේ 3 tiers කියන ටික් එක ඔෆ් කරාට පස්සේ එක පැකේජ් එකක් විතරක් යූස් කරන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මුලදීම අප්ලෝඩ් කරන ගිග් එකට අපට ක්ලයන්ට් තෝරගන්න ඔප්ෂන් ටිකක් දීලා පබ්ලිෂ් කරන්න කියලා. ඔයාලට ඔපරේටර් වගේ සෙල්ලා කෙනෙක් වුණාට පස්සේ මේ 1 tiers ඔප්ෂන් එකෙන් ඔයාලට පුළුවන් ගිග් එකක් දාන්න. එහෙම නැත්නම් කැටලොග් එකක් පබ්ලිෂ් කරන්න. ඉතින් මම පොඩ්ඩක් මගේ අර 5 ගිග් එකට යනවා. ඉතින් ගියාට පස්සේ මේකෙත් ඔයාලට ඒ වගේ පැකේජස් බලා ගන්න පුළුවන්. හරි අපි ප්‍රයිස් ටික දෙන්න පටන් ගමු. මේකට අපිට නම් තුනක් දෙන්න පුළුවන්. ටයිටල් තුනක්. ඔයාලට ඕන නම් මේ තුනම කොපි පේස්ට් කරලා දාන්න පුළුවන්. ස්ටාර්ටර්, ස්ටෑන්ඩඩ්, ඇඩ්වාන්ස්. එහෙමත් නැත්නම් 5 එකේ වගේ ගත්තොත් එහෙම බේසික්, ස්ටෑන්ඩඩ්, ප්‍රීමියම්. බේසික්, ස්ටෑන්ඩඩ්, ප්‍රීමියම් ඒ විදිහට දාන්න පුළුවන්. ඉතින් මම මේකම කොපි කරලා පල්ලෙහා දානවා. එහෙම නැත්නම් ඔයාලට වෙනම නම් තුනක් තියෙනවා නම් හිතන්නකෝ chat GPT දාලා අහගෙන අරගෙන දාන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ඇඩ්වාන්ස් එකට best for you, best matches for YouTubers ඒ වගේ නිකන් අමුතු තාලේ ඒවා දාන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ඉතින් මේ පැකේජ් එක හදලා තියෙන YouTubers ලට නම් YouTubers ලා මේන් ටාගට් එක නම් for YouTubers කියලා කැපිටල් වලින් ගහන්න. ඒක මම ඔයාලට කියනවා for YouTubers. ඔය වගේ අවල් ගහගන්න. ඉතින් දැනට මම මෙතනදී මෙහෙම ගහන්න යන්නේ නැහැ. මම මෙතනම තියෙන ස්ටෑන්ඩඩ් කියන එකම මේ ටයිටල් තුනම මේ අපේ පැකේජස් තුනේ ටයිටල් විදිහට යූස් කරනවා. ඊට පස්සේ කස්ටම් ඩිස්ක්‍රිප්ෂන්. ඔයාලට මේ 5 gig එකේ බලා ගන්න පුළුවන් කස්ටම් ඩිස්ක්‍රිප්ෂන්. මෙන්න මේ කොටසට තමයි ඔය කස්ටම් ඩිස්ක්‍රිප්ෂන් කියලා කියන්නේ. පැකේජ් එකේම තියෙනවා. ඉතින් මම කස්ටම් ඩිස්ක්‍රිප්ෂන් එක කියන ඔප්ෂන් එකත් යූස් කරනවා. ඔයාලට අකමැති නම් ඒක මෙන්න මෙතනින් remove custom titles කියන එක දීලා ඒක අයින් කරගන්න පුළුවන්. ඉතින් මම ඒක නැතුව මේ දීලා තියෙන ඔප්ෂන් එක යූස් කරනවා. මම අර 5 gig එකෙන්මයි details copy කරලා ගත්තේ. එහෙම නැත්නම් අපි තෝරගත්තු මෙන්න මේ වගේ ඒ වගේ ගන්නත් පුළුවන්. ඉතින් මේ පේනවනේ ෂෝට්ම මේ කැටලොග් එකට අදාළව ඩිස්ක්‍රිප්ෂන් එක ඉතාමත් ෂෝට්. high CPM niche selection 15 minutes tags. ඉතින් අපට හරිම පැහැදිලි මේ ආගේ දෙන සර්විස් එක මෙතනදී විස්තර කරලා තියෙනවා. ඉතින් අපිත් ඒ වගේ ෂෝට් ඇන්ඩ් ස්වීට් වෙන්න වග බලාගමු. අපි 5 එකෙන් මේ විදිහට තිබ්බට මෙතනදී මම මේවා ගන්නෙ නැහැ. ඒක මට වැඩක් නැහැ. ඉතින් මම කෙලින්ම ගහනවා. copyright music ඔය විදිහට ඔප්ෂන් ටිකක් මම දාගන්නවා. ඉතින් මම මේක මේ මම මෙතන ටයිප් කරගත්ත එක කොපි කරලා මේ ඩිස්ක්‍රිප්ෂන් තුනටම පේස්ට් කරගන්නවා. මම මේ හේතුව පස්සේ කියන්නම්. ඉතින් මට කියන්න ඕන වුණා. ඉතින් දැන් මම මේ මගේ YouTube වීඩියෝ එඩිටිං වලට අදාළව තමයි මම මේවා ටයිප් කරගත්තේ. හිතන්නකෝ ඔයා voice over artist කෙනෙක් නම් ඔයාලට මෙතන දාන්න පුළුවන් 100 words script writing ඒ වගේ දාන්න පුළුවන්. හිතන්නකෝ logo design නම් ලෝගෝ ඩිසයිනින් ඊට පස්සේ 2D ආර්ට් වෙක්ටර් වගේ මොනවා හරි මම දන්නේ නැහැ වගේත් එක මොනවද යන්නේ කියලා ඒ වගේ ඔයාගේ සර්විස් එකට ගැලපෙන දේවල් දාන්න පුළුවන්. ඉතින් මම මෙතන තුනටම එකක් කොපි පේස්ට් කරගත්තේ අපිට ලේසි එඩිට් කරගන්න. මේ තුනටම එකක් දාන්න යන්න එපා කොයි වෙලාවකවත්. මොකද පැකේජ් තුනක් යන්නේ ප්‍රයිස් රේන්ජ් වෙනස්, ඩෙලිවරි වෙනස්. ඉතින් ඒකින්ද මම මෙතන මෙන්න මේ ස්ටාර්ටර් කියන පැකේජ් එකේ මම full HD වීඩියෝ එකක් දෙනවා. ඒ වගේම මේකේ voice over එකක් මම දෙන්න යන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රීමියම් ෆුටේජස් දෙන්න යන්නෙත් නැහැ. AI එඩිටින් දෙන්න යන්නෙත් නැහැ. no copyright music එකක් දෙනවා. ඊට පස්සේ SFX ඊට පස්සේ motion graphic ඉතින් ඒ ටික මම මෙන්න මේ පැකේජ් එකේදී දෙනවා. ඉතින් මම ප්‍රීමියම් ෆුටේජස් දෙන්න යන්නේ නැහැ මේ ස්ටෑන්ඩඩ් පැකේජ් එකටත්. voice over එකක් දෙන්න යන්නෙත් නැහැ. AI editing එකක් විතරක් මම additional add කරනවා. මේ SFX and motion graphic කියන part එකත් මම මෙතනදී add කරගන්නවා මේකට. ඊට පස්සේ මෙන්න මේ අපි add කරගත්ත එක මෙතනටත් මම add කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මෙතනින් red line වල පෙන්නනවා characters 80ක් විතරයි limit එක තියෙන අපට. එතනින් එහාට බෑ. හරි. ඉතින් අපි දැන්
අපේ පැකජස් වල ටයිටල් ටික දුන්න ඊට පස්සේ ටයිටල්ස් වලට අදාළව අපේ පැකජස් වල ඩිස්ක්‍රිප්ෂන් ලියාගත්ත ඊට පස්සේ අපිට තියෙන ඩිලිවරි ඩේට්ස්. ඉතින් මේක ගොඩාක් වැදගත්. මේ පැකේජස් වලට ඔයාලා ප්‍රයිස් එක තීරණය කරන්නත් ඕනේ මෙන්න මේ ඩිලිවරි ඩේට්ස් බලලා. ඉතින් ඔයාලට පුළුවන් නම් දැන් මෙතන ඇත්තටම කිව්වොත් එහෙනම් මම කරන්නේ YouTube වීඩියෝ එඩිටින්. මට සාමාන්‍යයෙන් විනාඩි 15වත් 20 අතර වීඩියෝ එකක් එඩිට් කරන්න මට මුළු දවසම ගත්තොත් එහෙනම් මට එක දවසින් කරලා ඉවර කරන්න පුළුවන්. ඒත් මට ඒක ගොඩක් අමාරු වැඩක්. සාමාන්‍යයෙන් ඒ වගේ වැඩක් කරනවා මම ලොකු ගාණක් මගේ ක්ලයන්ට්ස් ලගෙන් මම ගන්නවා. මොකද එක දවසක් කම්පියුටර් ඉස්සරහා ඉඳගෙන මහන්සි වෙනවා කියන්නේ ඒක අමාරුව දන්නේ. කම්පියුටර් ඉස්සරහා ඉඳන් වැඩ කරන අපි ඔයාලා වගේ කට්ටිය තමයි. ඉතින් මම මෙතනදී දාගන්නවා දවස් 3ක්. අපි දාමු දවස් 3ක් නැත්නම් දවස් 4ක් දාගමු. දවස් 4ක් යනවා. නැත්නම් දවස් 3යි ඊට පස්සේ ස්ටෑන්ඩඩ් එකේදී දවස් 2යි. ස්ටෑන්ඩඩ් එකට දවස් 3යි. ඇඩ්වාන්ස් එකට විතරක් අපි 1 day delivery වලින් දෙන්න පුළුවන්. ඊට පස්සේ රිවිෂන් දුන්නොත් එහෙම සාමාන්‍යයෙන් ඔයා දැන් බිගිනර් කෙනෙක් නෙමෙයි අප්වර්ක් සයිට් එකට පළවෙනි ගිග් එක වෙන්න පුළුවන් මේ දාන්නේ. පළවෙනි කැටලොග් එක වෙන්න පුළුවන් මේ ඔයා පබ්ලිෂ් කරන්නේ. ඉතින් ඔයා හැම එකකටම අන්ලිමිටඩ් රිවිෂන් දෙන්න බග බලා ගන්න. ඔයාට අමාරුයි කියලා ඔයා සමහර විට හොඳ ස්කිල් එකක් තියෙන එළිය ලෝකල් මාකට් එකේ හොඳ සෙලර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ අප්වර්ක් ප්ලැට්ෆෝම් එකට අලුත් නම් ඔයාට මේ ප්ලැට්ෆෝම් එකට කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මේ ඇල්ගොරිතම් වලට මේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම මේකට එන ක්ලයන්ට්ස්ලටත් ඒවා අදාළ වෙන්නේ නැහැ. ඔයා සලකන්නේ අලුත් සෙලර් කෙනෙක් විදිහට. ඉතින් ඒකින්ද අපි ගොඩක් මහන්සි වෙලා තමයි මුලදී මේ account එක හරියට තැනකට හදා ගන්න ඕනේ. මේකේදී අපිට වැය වෙන මුදල් කාලය අපට කැප කරන්න වෙනවා. මොකද අපි account එක තැනකට හදා ගන්නකම් account එක තැනකට හදාගත්තට පස්සේ අපට පුළුවන් අපි මහන්සි වෙන වෙලාවට අපි කැප කරන දේවල් වලට හරිම වටිනාකම හිතුවටත් වඩා වැඩි විදියට අප්වර්ක් එකෙන් ලබා ගන්න. ඉතින් ඒවා කරන්නේ කොහොමද කියලාත් මම වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකේදී කියලා දෙනවා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා අතේ subscribe button එක click කරලා subscribe කරන්න. හරි. ඉතින් අපි යමු ඊළඟ ඔප්ෂන් එකට. මේ මෙතන දාලා තියෙන වැටෙන ඒවා ඔයා පබ්ලිෂ් කරන්න ගිග් එකෙන් ගිග් එකට එහෙම නැත්නම් කැටලොග් එකෙන් කැටලොග් එකට වෙනස් වෙන්න පුළුවන්. දැන් මම වීඩියෝ එඩිටින් වලට දාන හින්දා මෙතන footages provided. දැන් මේක අපි voice over වගේ වලට දැම්මම නම් මෙතන තියෙනවා words. ඒ කියන්නේ script එකේ words ගන්න. logo design වලට දැම්මම නම් ඒකට අදාළව තමයි මෙන්න මෙතන මේවා list වෙන්නේ. දැන් ඔයා logo design වලට වගේ දැම්ම නම් gig එක දාන්න යනවා නම් මේ running time එක පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අදාළ දැන් ඉස්සලා මතකනේ ඔයාලට අපි අතන මේන් කැටගරි එකයි සබ් කැටගරි එකයි සිලෙක්ට් කරා. අන්න ඒ හරහා තමයි මේ සර්විසස් පික් කරගන්නේ මේ ඇල්ගොරිතම් එක විසින්. ඉතින් footages provided කියන්නේ ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් වීඩියෝ එඩිට් කරන්න බලාපොරොත්තු වෙන අප්වර්ක් කරන්න ඉන්න කෙනෙක් සහ කරන කෙනෙක් මම එයාලට තමයි මෙතන මේ footages provided සහ මේ ටික පැහැදිලි කරන්නේ. footages provided කියන්නේ client විසින් අපට එවන වීඩියෝ එකේ length එක. හිතන්නකො ක්ලයින්ට් 4K වීඩියෝ එකක් තමයි එයා ෂූට් කරලා තියෙන්නේ. එයා ෂූට් කරපු වීඩියෝ එක පැය භාගයක් තියෙනවා නම් එයා එවන වීඩියෝ එක විනාඩි 30ක් වෙනවා. එතකොට අපි මෙතන දානවා විනාඩි 30යි කියලා. විනාඩි 30යි කියලා. එතකොට ක්ලයින්ට් එවන විනාඩි 30කට තමයි මේ ප්‍රයිස් එක අපිට වැලියු කරන්නේ. මේ 30න් එකක් හරි පැන්න ගමන් තව ඇඩිෂනල් අපිට charge කරන්න පුළුවන්. හරි 30යි. මේකටත් 30යි. අපි මේකට 60ක් වගේ දාගමු. පැයක වීඩියෝ එකක්. දැස රනින් ටයිම් එක මේ දෙක පටල ගන්න එපා. රනින් ටයිම් එක කියනවා එඩිට් කරලා අන්තිමේට දෙන වීඩියෝ එකේ ලෙන්ත් එක. ඔයා YouTube එකට අප්ලෝඩ් කරන්න ක්ලයින්ට් යවන මේ ෆයිනල් අවුට්පුට් එක ෆයිනල් ඩිලිවරි එකේ ටයිම් එක තමයි මෙතන මේ රනින් ටයිම් එක කියන්නේ. ඒක අපි දාමු. මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා විනාඩි 15වත් 20 අතර තියාගන්න කියලා. ඒ වුණාට මම මෙතන දානවා 12යි. නෙමෙයි විනාඩි 8යි. විනාඩි 10යි. විනාඩි 15යි. හරි. ඒ විදිහට තමයි අපේ සර්විස් ඔප්ෂන් ටික සිලෙක්ට් කරගන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා දාන කැටගරි එක අනුව මෙතන වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ තව අපේ සර්විස් ඔප්ෂන් ටිකක් තියෙනවා. ඉතින් වීඩියෝ එඩිටින් වලදී color grading, motion graphics, sound design and mixing, subtitle වගේ additional services අපට මෙතන add කරන්න පුළුවන්. ඉතින් මම මෙතන color grading එක දෙන්නේ premium package එකට විතරයි. ඉතින් මට මෙතන වීඩියෝ එඩිටර්ස්ලට මේ ටික කියලා දෙන්න පුළුවන් වුණාට ඔයා logo designing එහෙමත් නැත්නම් web developing වගේ කරන කෙනෙක්ට මෙතන තියෙන වෙනස් වෙන්න පුළුවන්. මම ඒව දන්නේ නැහැ මෙතනදී ඔයාලට කියන්නවත්. ඒක ඔයාලගේ දානකින් අනුව වෙනස් වෙනවා. ඉතින් sound design and mixing මම දෙනවා මේ පැකේජ් දෙකටම, motion graphics දෙනවා පැකේජස් තුනටම, subtitle උත් දෙනවා පැකේජස් තුනටම. ඉතින් ඔයා මෙතනදී මේ ඔක්කොම ටික් ටික් දාගෙන යන්න එපා. එතකොට මේ වගේ ඩිෆරන්ස් එකක් නැති වෙනවනේ. එතකොට ඉතින් දැන් ඔයාලට පේනද මම ටික් දාගත්ත විදිහට මේ පැකේජස් වල ඩිෆරන්ස් එකක් තියෙනවා. මේ ප්‍රීමියම් පැකේජ් එක ගන්න කෙනෙක්ට මේ සර්විස් ඔක්කොම හම්බ වෙනවා.
ඊට පස්සේ ස්ටෑන්ඩඩ් පැකේජ් එක ගන්න කෙනාට භාගයක් වගේ තමයි හම්බෙන්නේ. ඊට පස්සේ ස්ටාර්ටර් පැකේජ් එක ගන්න කෙනාට මගේ සර්විස් වලින් සාමාන්‍යයෙන් 140ක් හෝ 30ක් වගේ තමයි එයාට මේ ප්‍රයිස් එකට හම්බෙන්නේ. ඉතින් එයාට මගේ ෆුල්ම සර්විස් එක ගන්න ඕන නම් මගේ මේ ඇඩ්වාන්ස් පැකේජ් එක ගන්න පුළුවන්. ඉතින් දැන් තමයි වැදගත්ම පාර්ට් එක ප්‍රයිස් එක තීරණය කරන එක. මෙතනදී මම මේ වීඩියෝ එකේ යම්කිසි ප්‍රයිස් එකක් කිව්වොත් ඔයා ඒකම දාන්න යන්න එපා. ඉතින් ඔයා ඔයාගේ ස්කිල් එක ඔයාට යවන්න පුළුවන් සාම්පල් ඒ වගේම ඔයාගේ එක්ස්පීරියන්ස් එක වගේ දේවල් සලකලා බලලා මෙතන ප්‍රයිස් එක දාන්න. මම ඔයාලට යෝජනා කරනවා මෙතනදී ගොඩක් අඩු ප්‍රයිස් එකක් දාන තරමට ඔයාලට හොඳයි. මොකද පටන් ගන්න මුලදී අඩුවට කරන එක තමයි හොඳම දේ. මම සහ මේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් ෆ්‍රීලාන්සර්ස්ලා ඉස්සෙල්ලාම අඩුවට තමයි පටන් ගත්තේ. ගොඩක් ෆ්‍රීලාන්සර්ස්ලාගේ කතාව පටන් ගන්නේ $5k $5 ගිග් එකෙන් $5 පැකේජ් එකෙන්. ඉතින් මටත් එහෙම තමයි. ඉතින් මම ඒක අමතර දෙයක් විදිහට ඔයාලට කිව්වේ ඔයා මෙතන දාගන්න $5 කියලා. ඊට පස්සේ මෙතනදී දාගන්න 10යි කියලා. මෙතනදී ඔයා $20ක් දාගන්න. ඉතින් මේක ඇත්තටම මේ දෙන සර්විස් එක ඇත්තටම ප්‍රමාණවත් නෑ. ඉතින් අප්වර්ක් එකේ සර්විස් චාර්ජ් එකක් කැපෙනවා. මම ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා ඉස්සරහට ඒ ගැන කියන්නම්. ඉතින් 10%ක සර්විස් චාර්ජ් එකක් කැපෙනවා. මේ $10න් 10ක් කැපෙනවා අපිට $4යි හම්බෙන්නේ. ඉතින් 5k 120ක් කැපෙනවා. දැන් වැඩි වෙලාද දන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මම ප්‍රයිස් එක දැම්මේ. සාමාන්‍යයෙන් හරියට මම ඔයාලට නිකන් අදලා අයිඩියා එකක් ගන්න කියන්නම්. මම මගේ මේන් account එක නෙවෙයි මේක ඔයාලට කියලා දෙන්න හදපු account එක තමයි මේ තියෙන්නේ. මගේ මේන් account එකේ මම gig එකක් දැම්ම නම් මේ details ටික දාලා මම සාමාන්‍යයෙන් මේක දානවා 30 60 150 වගේ තමයි මම දාන්නේ ඩොලර්ස්. මොකද මම top rated seller කෙනෙක් ඉඳ සහ මට ගොඩාක් reviews මගේ මේන් account එකට අවිල්ලා තියෙනවා සහ හොඳ level එකක මගේ account එක තියෙන හින්දා. ඒ වගේ තැනකට ඔයාට ආවට පස්සේ ඔයාට බය නැතුව price දාන්න පුළුවන්. ඊට පස්සේ add-ons ඕනනම් add කරන්න පුළුවන්. මේක optional අත්‍යවශ්‍යම නැහැ. ඕනනම් fast delivery add කරලා ඔයාට දෙන්න පුළුවන්. ඔයා එක දවසක් වගේ deliver කරනවා නම් එක දවසක් වගේ deliver කරනවා නම් delivery එකට විතරක් $10ක් දානවා. ඒ කියන්නේ මේ මොන පැකේජ් එකෙන් ගත්තත් එක දවසක් වගේ දෙනවා නම් හිතන්නකෝ දැන් මේ වීඩියෝ එකක් හදන්න මේ ස්ටාර්ටර් පැකේජ් එක buy කරන client එක දවස් 3ක් බලන් ඉන්න වෙනවා. හරිද? එහෙම නැතුව එයාට එක දවසින් වගේ ඕන නම් මෙතන $10ක් දීලා ඔයාට මේ add-on එක buy කරන්න පුළුවන්. add-on එකත් එක්ක ඔයාගේ gig එක buy කරන්න පුළුවන්. එතකොට එයාට පාඩු නෑ කොහොමද $15ක් දීලා මේ වීඩියෝ එක ඔයාට එක දවසින් හදාගත්තට client කිසි පාඩුවක් එන්නේ නෑ. මොකද ඔයාගේ පැකේජ් එකේ price එක $5නේ. ඒක හින්දා ඉතින් අපිට පුළුවන් මෙතන තව තියෙනවා additional minutes ඒ වගේ තව තියෙනවා. මම ඒව add කරගන්න යන්න. එහෙම නැත්නම් ඔයාලට custom විදිහට මෙතනින් තව මේ වගේ එකක් add කරගන්න පුළුවන්. මෙතන select කරලා ඒක ඔයා දෙන සර්විස් එක අනුව ඇඩ් කරගන්න. මට ඕන නම් ඔයාට එකක් ඇඩ් කරලා පෙන්නන්න. මට පුළුවන් මෙතන ප්‍රොජෙක්ට් ෆයිල් එකක් මම දෙනවා. ප්‍රොජෙක්ට් ෆයිල් මෙතන දාන ප්‍රීමියම් කියලා. මම එක්ස්ට්‍රා එකට $10ක් ගන්නවා. additional days මම බින්දුවක් කියලා මෙතන මම save and continue දෙනවා. ඔයා මෙතන save and continue දෙන්න කලින් ආපහු මුලින් ඉඳන් මේ ඔක්කොම ටික check කරලා බලන්න. ඉතින් මම හරියට add කරා කියලා මට sure වුණාට ඔයා එහෙම කරන්න යන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම check කරන්න. මොකද මම දෙයක් තේරෙන හින්දා තමයි ඔයාලට කියන්නේ මේවා check කරන්න කියලා. මොකද මගේ ඇතුළත් මුල් කාලේ ගොඩාක් මේ හදිස්සියට කලබලට හදාගෙන ගිහලා මේවට අඩු ඩොලර්ස් දාලා අඩු ඩිලිවරි දාලා එහෙම දාලා මෙතන මේ වගේ අඩුපාඩු තියලා ක්ලයන්ට් මැසේජ් කරාට පස්සේ මම නෑ එහෙම නෙවෙයි මගේ ගාණ මේකයි කිව්වට මම මෙතන දාලා තියෙන වෙන ගාණක් නම් මට ක්ලයන්ට් එක්ක ආගියු කරන්න බෑ. එහෙම ආගියු කරත් ඔයා වයලේෂන් එකකට යටත් වෙලා ඔයාගේ account එක බෑන් වෙනවා. ඉතින් මගෙත් 5k account දෙකක් බෑන් වුණා. ඒව ගැන මම ඔයාලට ඉස්සරහට විස්තරي අරන් එන්නම්. ඒ වගේම මම මොනවද ඉගෙන ගත්තේ කියලා. ඉතින් මම මෙතන save and continue දෙනවා. මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් මේ ඊළඟ ඔප්ෂන් එකට යන්න නැතුව එතනින් ඔයාලට රතු පාට මාක් එකක් වෙලා වෝනිං එකක් එක්ක එතන අඩුපාඩු හදන්න කියලා මැසේජ් එකක් පෙන්නයි. එතකොට ඒක කියවලා ඔයා මේක හදන්න. ඊට පස්සේ අපේ ගැලරි ඔප්ෂන් එකට යනවා. ඉතින් මේකත් වැදගත්ම පාර්ට් එකක්. ඉතින් මේ ඉමේජ් එක තමයි ක්ලයන්ට් ඉස්සෙල්ලාම සර්ච් කරාට පස්සේ ඔයාගේ දකින්නේ. අපි ඉස්සෙල්ලා වට මතක ඇති මේ මෙන්න මේ gig image එක තමයි ඉස්සෙල්ලාම ක්ලයන්ට් පේනවාට මතක ඇති. ඉස්සෙල්ලා ලිස්ට් එකක් ආවා. ඒ ලිස්ට් එකෙන් අපේ ඇහැ ඉක්මනට ඇදගන්න පුළුවන් ඉමේජ් එක තමයි ක්ලයන්ට් ක්ලික් කරන්නේ. ඉතින් ක්ලයන්ට් ක්ලික් කරන ඉමේජ් එකක් මෙතනට දාගන්න වගේ බලා ගන්න. ඉතින් ඉමේජ් එක හදද්දි ඔයාලට මෙතන ඉමේජ් 20ක් විතර දාන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද 5k ඉමේජ් 3ක් හෝ 4ක් වගේ තමයි 3යි. 5k මට මතක විදිහට ඉමේජ් 3යි දාන්න පුළුවන්. ඉමේජ් 20ක් දක්වා JPG හෝ PNG ෆෝමැට් එකේ ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම එක
එක ඉමේජ් එකක් MB 10ක් වෙන්න වග බලාගන්න වගේම ලෙස් දෑන් පික්සල් 4000ට අඩුවෙන් කියලා මෙතන බලාගන්න පුළුවන්. ඉතින් මං ඔයාලට මේ වීඩියෝ එකේ පල්ලෙහාන් දාන්නම් මෙන්න මේ ප්‍රොජෙක්ට් ෆයිල් එක Photoshop කරන අයට Photoshop දන්නව නම් ඔයාට මේ මෙන්න මේ ඉතින් මම මේ හදපු thumbnail එක ඔයාලට මේක හම්බෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ වගේ blank template එකක් බලා ගන්න පුළුවන්. මේක තමයි Upwork එකේ image size එක. Upwork එකේ catalog එකට දාන image size එක මම මේකේ PST file එක පල්ලෙහාන් link කරලා තියන්නම්. හරි. ඉතින් ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ ෆොටෝ එක මෙතනට drag and drop කරගෙන ආවිලා අතෑරලා upload කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු project video එක පැත්තට. ඊට පස්සේ මේක ප්‍රොජෙක්ට් වීඩියෝ එකේදී අපිට එක වීඩියෝ එකයි අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් MP4 ෆෝමැට් එකෙන් MB 100ට වඩා අඩු. ඒ වගේම තප්පර 90ට වඩා අඩු වීඩියෝ එකක් වෙන්න ඕනේ. මතක තියාගන්න තප්පර 90ට වඩා අඩු වෙන්න ඕනේ වීඩියෝ ලෙන්ත් එක. ඒ වගේම තප්පර 60කට හෝ තප්පර 60ට වඩා වැඩි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ තප්පර 60යි 90යි අතර වීඩියෝ එකක් තමයි ඔයාලට මෙතන පබ්ලිෂ් කරන්න වෙන්නේ. ඒ වීඩියෝ එකේ කැපැසිටි එක MB 100ක් හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් මම වීඩියෝ එකකුත් හදාගෙන තියෙනවා. ඉතින් මට වීඩියෝ එකකට නම් ටෙම්ප්ලේට් එකක් ඔයාලට දෙන්න විදියක් නැහැ. මොකද එහෙම Photoshop ෆයිල් එකක් වගේ වීඩියෝ එකකට ටෙම්ප්ලේට් එකක් දෙන්න බෑ, ප්‍රායෝගික නැහැ. ඉතින් ඔයාලට පුළුවන් Canva එකෙන්ම වීඩියෝ එක හදාගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මං ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම් හදාගන්න විදිය. ඉතින් ඔයාලට පුළුවන් ChatGPT ට යන්න. ඉතින් මං ඔයාලට අයිඩියා එකක් දෙන්නම් කොහොමද මේ ප්‍රොජෙක්ට් කැටලොග් එකට අදාළ වීඩියෝ එක හදාගන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ prompt එකක් දෙන්න. ඔයා හොඳට මේ වීඩියෝ එක බලා ගන්න. මෙන්න මේ වගේ prompt එකක් දීලා ඔයාලට පුළුවන් ChatGPT ගෙන් ඔයාලට මේ වීඩියෝ එකට අදාළ ස්ක්‍රිප්ට් එක ඉල්ල ගන්න. ඉතින් මේ වීඩියෝ එක පෝස්ට් කරලා ඔයා මෙතන මේ prompt එක ගත්තත් කමක් නැහැ. මං ඔයාලට ඕන නම් කමෙන්ට් එකේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට මේක පින් කරලා තියන්නම් අනිවාර්යයෙන්ම. එතකොට ඔයාලා ලේසියෙන් කොපි පේස්ට් කරලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විස්තරේ ඉස්සලාම ගිග් එකේ එහෙම නැත්නම් පබ්ලිෂ් කරන්න යන කැටලොග් එකේ විස්තර ටික කියන්න කියලා වෙලා කියන්න. මට මෙන්න මේ ලෙන්ත් එකට වීඩියෝ ඩියුරේෂන් එක තප්පර 55යි. ඉතින් මෙතන මට පොඩ්ඩක් වැරදුනා. තප්පර 55 නෙවෙයි තප්පර 65ක් 70ක් කියලා මෙතන ටයිප් කරගන්න. ඒක මම හදලා දාන්නම් කමෙන්ට් එකේ දාද්දි. ඊට පස්සේ ChatGPT මෙන්න මේ වගේ ලස්සන එකක් ලියලා දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා මේක copy paste කරගෙන යන්න text to speech generator එකකට. ඉතින් මම 11 labs කියන එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඔයාට අලුතෙන්ම තියෙනවා Google Studio එකෙන් Google AI Studio එකෙන් දීලා තියෙනවා text to speech option එකක්. ඒක use කරන්නත් පුළුවන්. ඉතින් මේ 11 labs එකේ තියෙනවා ගොඩක් හොඳ voices. ඒකක් select කරලා ඔයාට මෙතනින් අර ChatGPT දුන්න මෙන්න මේ script එක මෙන්න මේ script එකේ voice over script එක මෙතනට අරගෙන 11 labs එකට ගිහිල්ලා copy paste කරලා මෙතනින් voice over එකක් generate කරගෙන ඒ voice over එකට වීඩියෝ එක හදන්න. ඉතින් ඔයාලට පුළුවන් CapCut එකට ඒ voice over එක දාලා ඒකට ගැලපෙන stock videos හරි මොන හරි video clips ටිකක් දාලා text ටිකක් දාලා ලස්සන වීඩියෝ එකක් හදාගන්න. මම ඔයාලට පෙන්නන්නම් මම හදාගත්ත වීඩියෝ එක මගේ මේ gig එක publish කරන්න මම හදාගත්ත වීඩියෝ එක. I think එතකොට ඔයාලට Are you running a faceless YouTube channel and struggling to keep view? හරි. ඉතින් මේ තියෙන්නේ මම මගේ දැන් මේ ඔයාලට පෙන්වන්න හදන ප්‍රොජෙක්ට් කැටලොග් එකට අප්ලෝඩ් කරන වීඩියෝ එක මම මේක ප්ලේ කරනවා. Are you running a faceless YouTube channel and struggling to keep viewers watching till the end? Hi, I'm Nisal, a professional YouTube video editor with over 5 years of experience. I've worked with more than 30 YouTube channels, including faceless and cash cow channels. I specialize in creating high-retention faceless videos using engaging visuals, smooth cuts, dynamic text, sound effects, and perfect pacing to keep your audience hooked. I use the latest Adobe software along with AI tools to enhance video quality, improve flow, and deliver clean, professional edits that align with YouTube's algorithm. My goal is simple: to help your channel increase watch time, engagement, and consistency without you worrying about editing. Check out my Upwork project catalog. Choose your package and let's grow your YouTube channel starting today. හරි. ඉතින් ඒ විදිහට තමයි මගේ වීඩියෝ එක මම හදාගත්තේ. ඉතින් මට මේකට දවසක් ගියා හදන්න. මම Adobe After Effects කියන software එක use කරලා තමයි හැදුවේ. ඉතින් ඔයාලා ඒ වගේ ඇඩ්වාන්ස් හැම හදන්න ඕනේ නැහැ. ඔයාලට බලන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මෙතන තෝරගත්ත gigs වල තියෙන වීඩියෝස් බලලා ඒ වගේ එකක් හදන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මම දැන් මේ වීඩියෝ එක මෙතන පබ්ලිෂ් කරගන්නවා.
මේක අප්ලෝඩ් වෙන ටික වෙලාවක් යයි. ඊට පස්සේ ඔයාලට මෙතන පුළුවන් sample documents අප්ලෝඩ් කරන්න. ඒවා PDF විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. MB 2කට වඩා අඩු PDF අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යාලා කියලා තියෙනවා clients will only see the first 3 pages of your file. ඒ කියන්නේ PDF එකක් හදලා යවනවා නම් ඔයා ඩිසයිනර් කෙනෙක් නම් හිතනවා YouTube thumbnail design කරනවා කියලා. මේ thumbnail වලට මේ catalog එක දාන්න කියලා. ඉතින් ඔයා YouTube කලින් හදපු YouTube thumbnail ටික PDF එකක් කරලා thumbnail 20ක් විතර page 20කට අරගෙන දානවා. ඉතින් මෙතනදී client වගේ ඒ 20ම බලන්නේ නැහැ. client ලට ඇත්තටම වෙන වැඩ තියෙනවා, තව catalogs තියෙනවා බලන්න. තව option ඕන තරම් මේ platform එකේ යාලට තියෙනවා. ඉතින් ගොඩක් මෙයාලා මෙන්න මේ පළවෙනි pages 3 විතරක් බලනවා කියලා මේ algorithm වලින් detect වෙලා තියෙනවා. ඒකින්ද ඔයාගේ හොඳම bestම works 3 විතරක් ඔයාගේ first page 3ට දාලා ඉතුරු ඒවා ඔයාගේ පල්ලෙහායින් list කරන්න පුළුවන් ඔයා හදන PDF එකේදී. ඉතින් මේ video editing වලට නම් මම මෙතනදී PDF එකක් දාන්න යන්නේ නැහැ. ඕනනම් ඔයාලට PDF එකක් දාන්න පුළුවන්. එතනදී ඔයාලට හිතන්න පුළුවන් කොහොමද video editorsලා කොහොමද PDF එකක් දාන්නේ කියලා. ප්‍රශ්නයක් තියෙනව නේද? ඉතින් මම මේක 5 එකේදී කරලා තියෙනවා. gig වලට දාද්දි PDF අප්ලෝඩ් කරලා තියෙනවා. මොකද මෙතනදී ඔයාලා අහලා තියෙන metadata කියලා. ඉතින් ඔයා මෙන්න මේ අප්ලෝඩ් කරන image එකේ අප්ලෝඩ් කරන වීඩියෝ එකේ මේ අප්ලෝඩ් කරන PDF ෆයිල් හැම එකම metadata ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන්න. මම මෙතනදී metadata ගැන කියන්න ගියේ නැත්තේ තවත් වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් ඒ ඇතුළත් කරන metadata මේ Upwork algorithm එකත් එක්ක link කළා client කෙනෙක් search කරද්දී ඔයාට උඩටම එන්න පුළුවන් සම්භාවිතාව තියෙනවා. ඒ වගේම වීඩියෝ එඩිටර් කෙනෙක් කොහොමද PDF එකකින් details ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා වීඩියෝ එඩිටින් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න මුල් පියවරේ ඉඳන් ඒ වීඩියෝ එඩිටින් ප්‍රොජෙක්ට් එක ඉවරන තැනට වෙනකන් ඔයාගේ working progress එක ඔයාට step by step ඊතල දාලා හරි මොන විදිහට හරි ලස්සන document එකක් Word එකකින් හදලා ඔයාට එක PDF ගන්න පුළුවන්. එහෙම නැත්නම් presentation එකක් හදලා ඔයාට එක PDF කරලා ගන්න පුළුවන්. එතකොට ඔයාට client හරි අයිඩිය එකක් යනවා කොහොමද මේ ෆ්‍රීලාන්සර් වැඩ කරන්න කියලා. ඔයා හිතන්න මේ Upwork එකට එන හැම clients කෙනෙක්ම expert clientsලා නෙමෙයි. එයාලට කිසිම අවබෝධයක් නැහැ මේ වීඩියෝ ටීම් ප්‍රොජෙක්ට් එකක් දුවන්නේ කොහොමද කියලා. සමහර විට ඔය පිට රටවල් වල ඉන්න එක පොඩි රස්සාවල් කරන කට්ටිය වෙන්නත් පුළුවන්. එයාලට මේවා ගැන දැනුමක් නැහැ. එතකොට ඔයා අර වගේ PDF එකකින් මේවා ඉදිරිපත් කරලා තිබ්බාම එයාලටත් අයිඩිය එකක් යනවා කොහොමද මේ වගේ වැඩක් වෙන්නේ කියලා. ඉතින් ඒක 100%ක් වැඩ කරනවා මම මගේ අත්දැකීමෙන්ම කියන්නේ. මම මෙතනදී අප්ලෝඩ් කරන්න ගියේ නැතුණාට ඔයාලා ගිග් හදද්දි ඇතුළත් කරන්න ඇත්තට මට වෙලාවක් තිබුණේ නැහැ. ඒ වගේ හදා ගන්න තිබ්බනම් මම ඒකත් මෙතනදී ඇතුළත් කරනවා. හරි. ඉතින් අපි අපේ ප්‍රොජෙක්ට් වීඩියෝ එකත් අප්ලෝඩ් කරගෙන ඉවරයි. ඉතින් මෙන්න මෙතන set as project cover කියන එක දුන්නාට පස්සේ ඔයාගේ ප්‍රොජෙක්ට් කැටලොග් එකේ cover එක විදිහට මෙන්න මේ වීඩියෝ එකේ මේ දැනට මෙන්න මේ පේන frame එක තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් කැටලොග් එකේ client කෙනෙක් දකින first image එක වෙන්නේ. ඉතින් මම ඒක recommend කරන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකේ හොඳ frame එකක් මෙතනට අවිල්ලා තියෙනවා නම් ඔයාට පුළුවන් එතන set as project cover කියන එක දීලා මේ වීඩියෝ එක පළවෙනි cover එක විදිහට පේන්න හදන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ ෆොටෝ එකම තියෙන හරිය. ඉතින් දැන් මම මෙන්න මේ ෆොටෝ එක හොඳට ලස්සනට තියෙන හින්දා gig image එක මම තියෙනවා first cover එක විදිහට project cover එක විදිහට. හරි. ඉතින් මම දැන් මගේ image එක වීඩියෝ එක අප්ලෝඩ් කරගෙන ඉවරයි. මම මෙතන continue දෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා requirement and steps කියලා. ඉතින් මේකත් හරියට බලලා ඔයා fill කරන්න. අපි බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. info you will need from the client ගෙන් ඔයාට මොනවද ඕන information කියලා පොඩි description එකක් ලියන්න තියෙන්නේ. ඉතින් මම මෙතන type කරගන්නවා. මේකත් ඔයා කරන category අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔයා දාන්න යන catalog එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම දැනට මෙන්න මේ ටික විතරක් දාගෙන යනවා. ස්ක්‍රිප්ට් එකයි voice over එකයි මට දැනට ඕනේ කියලා හිතන මම වැඩක් කරන්න බාරගනිද්දී පොදුවේ ඕන කියලා හිතන දේවල් ටික තමයි මම client ගෙන් මෙතන ඉල්ලලා තියෙන්නේ. අපිට තව වැඩිදුර දේවල් ඕන නම් අපිට client කෙනෙක් අපිට chat කරාද්දී එයාගෙන් ඒ ටික ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික් එකත් ඔයා දාන්න. client needs to answer before I can start work. ඒ කියන්නේ වැඩේ ස්ටාර්ට් කරන්න කලින් හිතන්නකො client කෙනෙක් ඔයාගේ project catalog එක දැකලා එතනදී එයා order එක place කරන්න යනවා නම් ඔයාට message එකක්වත් දාන්න නැතුව එයාට මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතිව එයාට මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතිව එයා මේ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නෙන් අපි ඉල්ලන දේවල් සපයන්නේ නැතුව මේ ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරන්න බැරි වෙනවා. ඒ හින්දා මේ ටික් එක අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ තව ඕන requirements add කරන්න පුළුවන්. ඔයාට මේ විදිහට තව requirements add කරගෙන යන්න පුළුවන්. මම දැනට එකක් තියෙනවා.
ඊට පස්සේ අපිට මෙතන ඇඩ් කරන්න තියෙනවා ස්ටෙප් ටික. ඒ කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්ත තැන ඉඳලා අවසන් වෙනකන් අපි ඇඩ් කරගෙන යන ස්ටෙප් ටික මෙතනදී අපිට ඇඩ් කරන්න තියෙනවා. මම ප්‍රෙස් ස්ටෙප් එක විදියට හරි getting all details from client. ඉතින් client ගෙන් අපට ඕනේ විස්තර ටික ඉස්සෙල්ලාම ඉල්ල ගන්න එක තමයි මගේ පළවෙනි ස්ටෙප් එක. ඊළඟ ස්ටෙප් එක තමයි ඉතින් සමහරක් ඒ වගේ මෙතන ඔයාලගේ ස්පෙලිං සහ ග්‍රැමර් මිස්ටේක් තියෙන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් Google එකට ගිහලා පොඩ්ඩක් ඒක සර්ච් පාරක් දාලාම ඔයා බලන්න. සර්ච් කළා මේ වගේ ආවට පස්සේ ඔයා ඒක එතන කොපි පේස්ට් කරගන්න. මොකද සමහරක් ඒ වගේ ඔයාටත් ස්පෙලිං මිස්ටේක් වෙන්න පුළුවන්. ඉතින් මම දැන් ඩිස්ක්‍රිප්ෂන් කියන එක දෙන්න යන්නේ නැහැ. ඒකදී කරන්න තියෙන්නේ මෙන්න මේ ටයිටල් එකට අදාළව ඉතින් හිතන්නකෝ මම මෙතන දාලා තියෙනවා field and competitor channels research කරන. ඒ කියන්නේ මම client මට details ටික දුන්නාට පස්සේ මම ඒ හා සම්බන්ධ වෙන competitor channels මම research කරනවා. තව මොනවද හදලා තියෙන්නේ, කොහොමද මෙයාගේ requirements කියලා මම පොඩි research එකක් කරනවා. ඉතින් ඒ research එක කරන විදිය මෙතනින් විස්තර කරන්න පුළුවන්. ඔයාලට විස්තර කරන්න පුළුවන් නම් හොඳයි. ඔයාලට මෙන්න මේ option එකට ChatGPT use කරන්න පුළුවන් නම් මම ඒකත් recommend කරනවා. ඒකත් ගැටලුවක් නෑ. එතකොට මේ description එහෙම ChatGPT ලියලා short විදියට ලියා ගන්න. මෙතන කැරක්ටර් 250 ලිමිට් එක. ඉතින් 250න් 150ක් වගේ ලිමිට් එකක් තියාගත්තා නම් හරියවා. මොකද ක්ලයන්ට්ලා මේවා ගොඩාක් කියවෙන්නේ නැති හින්දා පුළුවන් තරම් හැමදේම ෂෝට් වෙන තරමට ෂෝට් ඇන්ඩ් ස්වීට් වෙන තරමට හොඳයි. ඊට පස්සේ මම තව ස්ටෙප් එකක් ඇඩ් කරනවා. ඒ ටික ඉල්ලගත්ත රිසර්ච් චෙක් කරා start the work. ඊට පස්සේ ස්ටෙප් 4 එක දානවා final output. ඔය විදිහට ෂෝට් විදිහට දාගන්න. මම දැන් ස්ටෙප් 4කින් තමයි මම විස්තර කරලා තියෙන්නේ මම කොහොමද මගේ ප්‍රොජෙක්ට් එකක් මම කරගෙන යන්න කියලා. ඉතින් මම මෙතන මේ ටික කියවලා ආපහු save and continue දෙන්න. ඔයාලා අනිවාර්යෙන් මේ ටික ඔයාලා දෙනේවා ආපහු දෙපාරක් කියවන්න ඊළඟ ස්ටෙප් එකට යන්න කලින්. ඊට පස්සේ ප්‍රොජෙක්ට් සමරි එකක් ලියන්න තියෙනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් සමරි එක තමයි මම අර ඉස්සෙල්ලා කියවපු description එක. මේ ඔයාලට පේනවද description එක. ඉතින් මේක තමයි description එක. මම ඉතින් කලින් ලියාගත්තු ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකත් ලියා ගන්න. මේ ඔයාලා ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නවනේ මේ තියෙන්නේ මෙන්න මේ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකක් කොපි කරගෙන ChatGPT එකට දීලා හරියට ලස්සනට එකක් ලියා ගන්න. මම කලින් ලියාගත්තු එකක් තියෙනවා. මම ඒක දැන් මෙතනට කොපි පේස්ට් කරනවා. හරි ඉතින් මම මගේ කලින් ලියපු එකක් මම කොපි කරලා මෙතනට පේස්ට් කරනවා. මෙතන දාලා තියෙනවා links to external website are not allowed කියලා. ඉතින් 5 එකේ නම් තෝරාගත්තු වෙබ්සයිට් කිහිපයක් අවසර දීලා තියෙනවා අපේ පෝට්ෆෝලියෝ එකක් එහෙම සබ්මිට් කරන්න. ඉතින් මම මෙතන පෝට්ෆෝලියෝ එක අයින් කරනවා. ඉතින් මේ Upwork එකත් අපිට පුළුවන් අපේ මේ අපි තාම මුල් අදියරේ ඉන්න සෙලර් කෙනෙක් හින්දා තමයි අපිට ඒක කරන්න බැරි. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකත් කියලා ඇති. මෙන්න මේ අපිට cover letter එහෙම නැත්නම් description summary ලියන්න තියෙන මේ boxes ගොඩක් පොඩි. එතකොට අපිට හරියට manage කරගන්න අමාරුයි. මෙන්න මේ අපේ මේ මුළු අපේ ලියන ඩිස්ක්‍රිප්ෂන් එකම අපිට පේන්නේ නැහැ හරියටම. එතකොට පොඩ්ඩක් ගැටලුවක් වෙනවා. ඒක තමයි මට Upwork එකේදී මුහුණ දෙන්න වෙලා තියෙන මෙතෙක් කාලයකට එපාම කරපු දේ. ඉතින් ඒකත් මම ඔයාලට කියනවා. ඉතින් මම මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක ලියාගෙන තියෙනවා. මම පොඩ්ඩක් ඔයාලට විස්තරයක් කරන්නම්. මේ ඩිස්ක්‍රිප්ෂන් එක ලියා ගනිද්දිත් මම ඔයාලට පල්ලෙහා වීඩියෝ සීරීස් එකේ මගේ ඊළඟට එන වීඩියෝ වල තියෙනවා කොහොමද අපි ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් යවන්න කියලා. ඒ කියන්නේ අපේ මේ තියෙන Upwork එකේ තියෙන වැඩකට කොහොමද ප්‍රපෝසල් එකක් සෙන්ඩ් කරන්නේ කියලා. එතනදී cover letter එකක් ලියද්දී කොහොමද ඒක ලියන්න කියලා මම කතා කරනවා. ඉතින් ඒ cover letter එක ලියන ස්ට්‍රක්චර් එක තමයි මේ මෙතඩ් එක තමයි මේ description එකත් ලියා ගන්න ඕනේ අපි. මම ඒ වීඩියෝ එකත් ඔයාලට description එකේ දාලා තියන්නම් මේ වීඩියෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ. හරි ඉතින් description එකත් ලියා ගත්තා. ඉතින් මෙතන description එකේ words limit එක character limit එක වචන 1200යි. මගේ 1011ක් තියෙනවා. ඉතින් හොඳටම ප්‍රමාණවත් strong description එකක් කියලා මේක මට කියන්න පුළුවන්. ඉතින් frequently asked question කියලා තියෙනවා. මේක optional. ගොඩක් කට්ටිය මේක optional හින්දා මේක skip කරලා යනවා. ඉතින් skip කරන්න එපා. මෙතන add question දාලා question එකක් add කරගන්න. මේ frequently asked question කියන්නේ client ලා ගොඩාක් දුරට අහන ප්‍රශ්න මොනවද? හිතන්නකෝ client කෙනෙක් එනවා. ඔයාගේ gig එක බලනවා. බැලුවට පස්සේ ඒකේ මොකොත් මේ frequently asked question දාලා නැහැ. ඒ වුණාට client ලට සාමාන්‍යයෙන් ගොඩාක් client ලා ගත්ත පස්සේ පොදුවේ තියෙන පොදු ප්‍රශ්න තියෙනවානේ. දැන් ඔයා logo design කරන වෙන්න පුළුවන්. web developing කරන වෙන්න පුළුවන්. දැන් web development කරන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් main ප්‍රශ්නයක් තමයි ඔයා web development කරන්න යොදාගන්න language එක මොකක්ද කියලා. එතකොට ඔයාට එතනදී මෙතන ප්‍රශ්න විදියට what's the language for using web developing කියලා වගේ ප්‍රශ්නයක් දීලා උත්තර වලට ඔයාගේ උත්තරය දෙන්න පුළුවන්. ඔයා use කරන්නේ මේ
JavaScript හරි හැම ලැන්ග්වේජ් එකක්. ඉතින් ඒ සම්බන්ධව දාන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන frequently asked question දෙකක් හෝ තුනක් උපරිම ඇඩ් කරගන්න. මම recommend කරනවාට තුනක් වගේ ඇඩ් කරගන්න පුළුවන් නම් හොඳයි. මම මෙතනදී දානවා. හරි. ඉතින් මම මෙතන ප්‍රශ්නයක් දාගත්තා. Do you offer revision if I need change to my YouTube videos? මේ වගේ ප්‍රශ්නයක් දාලා මම උත්තරෙත් දාලා තියෙනවා. ඉතින් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් කැරක්ටර් 250කට අඩුවෙන් මේ ආන්සර් එක ලියන්න. හරි මම තව එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම අහුවා what do I need to get started with you as my YouTube video editor? ඒ වගේ අහන්න පුළුවන් ප්‍රශ්න අහගන්න. එතකොට ක්ලයන්ට්ලා ඔයාගේ අර සුළු සුළු ප්‍රශ්න අහලා වාට වද දෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඉතින් ඒක අඩු කරගන්න ඔයාට පුළුවන් මෙතනින් ප්‍රශ්න ගොඩක් ඇඩ් කරගන්න. එතකොට ක්ලයන්ට් මේවා කියවලා ඒ ප්‍රශ්න निराකරණය කරගෙන ඉවර වෙලා ඔයත් එක්ක chat කරලා ඔයත් එක්ක ඒ process එක කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාටත් සහ ක්ලයන්ට්ටත් දෙන්නම පහසුයි. ඉතින් මෙතන ගොඩාක් ප්‍රශ්න ඇඩ් කරගන්න යන්නත් එපා. 3-4කට ලිමිට් කරගන්න. හරි. අපි ඒ ස්ටෙප් එකත් කම්ප්ලීට් කරලා ඉවරයි. මම save එක continue දෙනවා. හරි ඊට පස්සේ review option එක ඉතින් finalize කියලා පෙන්නනවා. ඉතින් මෙතනදී ප්‍රශ්නයක් අහනවා how many projects can you handle at one time and still deliver great result? ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ දාන gig එකෙන් එක order එකක් ආවා කියලා හිතන්න. ඒ වගේ orders කීයක් ඔයාලට එකවර handle කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතනදී defaultම 3ක් කියලා suggest වෙලා තියෙනවා. ඉතින් මම 3ම තියෙනවා. දැන් ඇත්තටම මගේ main ඉතින් මගේ මේන් අප්ලෝඩ් account එකේ මේ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම gig එකක් දාන්න යද්දි මට මෙතන 10ක් වගේ දෙන්න පුළුවන්. මොකද මම තනියෙන් නෙවෙයි වැඩ කරන්නේ. මට තව editorsලා ඉන්න. එතකොට යාළුට දීලා මට handle කරලා සාමාන්‍යයෙන් දවස් දෙකක් ඇතුළත මට videos 10ක් වගේ edit කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. capacity එක තියෙනවා. ඔයාටත් ඒ වගේ capacity එකක් තියෙනවා නම් විතරක් මෙතන මේක දෙන්න. ඒ වුණාට මම recommend කරන්නේ නැහැ. ඔයා Upwork එකට අලුත් කෙනෙක් හින්දා ඒ වගේ ලොකු ගාණක් මෙතන යන්න එපා. මොකද ක්ලයින්ට් කෙනෙක්ට විශ්වාස ගන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඔයා පටන් ගත්ත බිගිනර් කෙනෙක් හින්දා 3ක් දැම්මා. ඊට පස්සේ terms and condition වලට apply දුන්නා. policy මේ privacy notice එකටත් ටික් එක දැම්මා. මේ copyright notice එකත් ඔයා කියවන්න. ඊට පස්සේ මම මෙතන submit for review කියන එක දෙනවා. save project දීලා ඔයාලට මේක draft එකක් විදිහට save කරලා පස්සේ publish කරන්න පුළුවන්. පස්සේ submit කරන්න පුළුවන්. ඉතින් අපි මේක submit for review කියන එක දෙමු. Before you send your project for review, please ensure your project doesn't contain. ඉතින් ඔයා මේ project එක submit කරන්න, ඒ කියන්නේ review කරන්න submit කරන්න කලින් මෙන්න මේ වගේ දේවල් තියනවාද කියලා සැකහැර දැනගන්න කියලා තියෙනවා. watermark image තියනවාද? ඒ කියන්නේ ඔයාලා upload කරපු PDF එකේ හරි එහෙමත් නැත්නම් අර catalog images වල හරි watermark වෙච්ච image තියෙනවාද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් 5 එකේ image වලට ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලාවට පෙන්නනවා මෙතන 5 gig එකක් අරගෙන පෙන්නවා. ඒ 5 gig එකට ගියාට පස්සේ අපිට 5 gig එකේ තියෙන gig images 3ක් හෝ 4ක් හෝ අපිට save කරගන්න පුළුවන්. save කරගෙන කෙලින්ම මේකට Upwork එකට upload කරන්න පුළුවන් මේ project catalog එක හදද්දි. ඉතින් ඒ වගේ upload කරද්දී අපි අතන 5 එකේ save කරගනිද්දී watermark එක තමයි save වෙන්නේ. එහෙම නැත්නම් වෙන website එකක් ගන්න free pic site එක iStock එක ඒ වගේ site වලින් කෙලින්ම images ගත්තට පස්සේ watermark එක තමයි save වෙන්නේ. ඉතින් ඒ වගේ images වලට මේකට දාන්න බෑ. ඉතින් ඊට පස්සේ තියෙනවා ඔයාගේ personal details කොහේ හරි සඳහන් වෙලා තියෙනවද ඔයාගේ description එකේ හරි ඔයාගේ images වල හරි දන්නකො ඔයාගේ email එකක් ඔයාගේ phone number එක WhatsApp number එක portfolio එකක් වගේ දේවල් සඳහන් වෙලා නැති වගේ බලා ගන්නලු. ඊට පස්සේ reference to project on other website or platform. ඒ කියන්නේ මගේ portfolio එක තියෙන website එකේ මගේ professional portfolio එකෙන් ඒ වගේ site මේකට use කරන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් ඔයාගේ මේ gig එක ඇතුලේ දැන් අපි මෙතන step කීපයක් follow කරා. ඒ එක step එකක් ඇතුළේවත් මෙන්න මේ සඳහන් කරපු details නැතයි කියලා ඔයා වග බලා ගන්න ඕනේ. ඉතින් මට sure අපි ඒවත් දැම්මේ නෑ. ඔයාලා දැක්කා මම මේ වගේ දේවල් මෙතනින් දැම්මේ නෑ. අපිට අර website එක portfolio website එක add කරද්දී පොඩි ප්‍රශ්නයක් ආවා. ඉතින් ඒක මම එතනදී delete කරා. ඊට පස්සේ ඔයාට ඒ වගේ දේවල් තිබ්බ කියලා මතකයි නම් මෙතනින් edit my project දෙන්න පුළුවන්. edit my project දීලා ඒ ටික delete කරලා ආපහු එන්න පුළුවන්. නැත්නම් send to review දීලා කෙලින්ම review කරන්න මේක යවන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගියාට පස්සේ මෙන්න congrats you are successfully submitted your proposal කියලා වැටෙනවා. හරි ඊට පස්සේ අපි මේ පේනවනේ අපේ catalog එක මෙතන list වෙලා තියෙනවා projects යටතේ under review. මේක review යටතේ තමයි තියෙන්නේ. pending upload submit කරලා තියෙන්නේ දෙසැම්බර් 20 මේක පෙන්ඩිං වෙලා තියෙනවා ඇප්රූව් වෙන්න. ඉතින් සාමාන්‍යයෙන් දවස් උපරිම දවස් 3ක් යයි මේක ඇප්රූව් වෙන්න. ඒ වුණාට එච්චර කාලයක් යන්නේ නැහැ. මගේ අත්දැකීම් අනුව දවසක් වගේ කාලයක් ඇතුළත මේක ඇප්රූව් වෙනවා. සමහර විට අපි දැන් මම මේක දැන් හදද්දි රෑ වීඩියෝ එක හදද්දි
මෙන්න මේ වෙලාවට තමයි වීඩියෝ හදන උදේ නැගිටලා බලද්දි මේක අප්‍රූව් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ වර්කින් සිස්ටම් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරිම ලේසියෙන් ලේසි නෑ ලේසි කිව්වට වීඩියෝ එකත් ගොඩක් දික් වෙන සමහරට වැඩි 50ක් විතර යන්න ඇති වීඩියෝ එක දිගයි. මේක වෙන්නේ නැති මගේ Upwork වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකේ තියෙන දිගම වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකම් බලපු කෙනෙක් ඉන්නවනම් මම දන්නවා ගොඩක් සුළුතරයක් තමයි මේ වෙනකම් මේ වීඩියෝ එක බලන්නේ. ඇත්තටම Upwork එකකින් සල්ලි හොයන්න මේ වැඩේ හරියට කරගන්න උවමනාව තියෙන අය විතරයි මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතෙන් දෙනකම් බැලුවනම් මම ඔයාලට පොඩි මැසේජ් එකක් දෙන්නම් ඔයා ඒ කරපු කැපකිරීමට. ඉතින් මම ඔයාලගේ Upwork ප්‍රොෆයිල් රිවියෝ කරන්න පොඩි වැඩක් හදාගෙන යනවා. ඒ කියන්නේ ඔයාලගේ Upwork ප්‍රොෆයිල් එකේ ලින්ක් එක මට දැම්මට පස්සේ මම ඒක බලලා ලයිව් බලලා ඒ කියන්නේ YouTube ලයිව් එකක් ඇවිල්ලා බලලා එහෙම නැත්නම් YouTube වීඩියෝ එකක් මගින් හරි බලලා ඒකේ තියෙන අඩුපාඩු ටික විස්තර කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එකේ තියෙන අඩුපාඩු ටික හොයාගෙන මගේ උපදෙස් මත ඒ ටික හදලා Upwork එකේ ලොකු ගේමක් ගහන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු කට්ටියට තමයි මේ මැසේජ් එක. thank you ඔයාලට. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම ඔයාලට කවදාවත් බොරු කියලා දෙන්නෙත් නෑ. ඔයාලව නම ගෑවන්නෙත් නෑ. Upwork site එකෙන් දවසට මෙච්චර හොයන්න පුළුවන් අච්චරයි මෙච්චරයි. මම මෙච්චර ගාණක් කිව්වා කියලා පම්පෝරේ ගහන්නෙත් නැහැ. මට ඕනේ ඇත්ත තත්ත්වේ ඔයාලට මේකේ තේරුම් කරලා දීලා මේකේ වැඩ කරන්න කොහොමද කියලා ඔයාලට කියලා දීලා ඔයාලා මගෙන් දෙයක් අහගෙන $1 එකක් හරි ලංකාවට අරගෙන එනවා නම් ඒක තමයි මගේ ලොකුම සතුට. හරි. ඉතින් ඒ ඔයාලා බැලුවේ ඔයාලා Upwork එක හරහා සර්විස් එකක් සෙල් කරද්දී හදාගන්න ඕනේ ප්‍රොජෙක්ට් කැටලොග් එකක් කොහොමද හරියටම හදාගන්න කියලා. ඉතින් ඔයා මං කියපු ස්ටෙප් ටික ෆලෝ කරලා ඒ විදිහටම හරියටම හදාගත්තොත් ඔයාගේ ප්‍රොජෙක්ට් එක SEO වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ කියන්නේ ඔයාගේ සර්විස් එක සම්බන්ධව ක්ලයන්ට් කෙනෙක් Upwork එකේ සර්ච් කරද්දී ඔයාගේ කැටලොග් එක උඩින්ම එන්න තියෙන සම්භාවිතාව වැඩි. ඉතින් මම හිතනවා ඔයාලා මම කියලා දීපු විදිහටම ඒක හදන්න නැති කියලා. ඉතින් ඔයාලට මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට කමෙන්ට් එකකින් රිප්ලයි කරන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා මට ඔයාලට ඒ දේ ගැන කියලා දෙන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ Upwork වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරලා ඉස්සරහට එන වීඩියෝස් බලන්නත් ඔයාලට පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම අදට මේ වීඩියෝ එක සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනේ.